හායි යාළුවනේ STI ටින්කරින් and auto painting ට්‍රීවිල් දුන්න හැම යාළුවෙක්ටම අනිවාර්යයෙන්ම වටින වීඩියෝ එකක් මේක. වක්කයක් කොහොමද පිළිවෙලට හදාගන්නේ කියලා මේකෙන් බලා ගන්න යාළුවනේ. ෆිනිෂින් වීඩියෝ එක තව දවස් දෙකකින් තුනෙන් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම දානවා. මේක සාමාන්‍යයෙන් ග්‍රයින්ඩර් එක රෝමල් එකකට ගාලා ට්‍රැක් කරපු විදිය ඕම තියෙනවා. ඒ ටික බලා ගන්න තමයි ඔයගොල්ලෝ දාලා තියෙන්නේ. මේ සෙට් එකම අනිවාර්යයෙන්ම ඔරිජිනල් විදිහට ගා ගන්න ඕනේ යාළුවනේ. බලන්න කොහොමද පිළිවෙලට තියෙන්නේ කියලා. සියලුම දිරුම් ටික අයින් කරලා ඔරිජිනල් කම්පැනි හැන විදියටම සෙට් එක හදලා ගාලා තියෙන්නේ. සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕගොල්ලන්ට හදපු විදියයි ගාන්නේ කොහොමද කියලා ඒ විදියයි සම්පූර්ණම ඕගොල්ලන්ට පිළිවෙලට දානවා. කවුරුරි පුරුදු වෙන යාළුවෝ හිටියනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වටිනවා. ඕගොල්ලන්ට ස්ටෙප් බයි ස්ටෙප් අනිවාර්යයෙන්ම දානවා. බලලා ඕගොල්ලන්ට අනිත් පැට ටිකත් කරගන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ. මේ විදිහට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් පිළිවොත් එම අනිවාර්යයෙන් වැඩේ ක්වොලිටි කොහොමද තියෙන්නේ කියලා ඕගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මේ සෙට් එකම සුපිරිටම පිළිවෙලට ගා ගන්න පුළුවන් යාළුවනේ. මේ විදිහට ගෙවුව කියන්නේ අනිවාර්යයෙන්ම ඔයිල් කරලා සුපිරිටම වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන විදිහින් බලා ගන්න කොහොමද තියෙන්නේ කියලා. මේ සෙට් එකම අනිවාර්යයෙන්ම ඔරිජිනල් තියෙන්න ඕනේ යාළුවනේ. ඒ කියන්නේ මේකින් තමයි ඉස්සෙල්ලාම මලකඩ කාලා පටන් ගන්න මේකින් තමයි. මේක ගාගත්ත කියන්නේ ක්වොලිටි එක තියෙයි. මේ බලන්න තිබ්බ විදිය යාළුවනේ කොහොමද තිබ්බේ මේක සම්පූර්ණයෙන්ම කැට් රෝලින් වහලා ඔයගොල්ලන්ට කලින්ුත් මම වීඩියෝ එකක් දාලා තිබ්බා. සෙට් එකම සම්පූර්ණයෙන්ම කැට් රෝලින් වහලා තිබ්බේ. මේ වාහනේ අනිවාර්යයෙන්ම ක්වොලිටි එක මදලා ගන්නවා කියලා. මේ විදිහට තමයි තිබ්බේ යාළුවනේ. බලා ගන්න කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට තියෙන වාහනයක් අනිවාර්යයෙන්ම මංගාව ආවොත් ටින් බොඩි කරලම යවන්නේ සෙට් එකෙන් පිළිවෙලට අදලම යවන්නේ. බය නැතුව වාහනයක් බාර දෙන්න පුළුවන්. මේක ගෙවුවට පස්සේ ගත්ත වීඩියෝස් ටික බලන්න යාළුවනේ කොහොමද තියෙන්නේ කියලා. අය ක්වොලිටි එක තියෙන්න ඕනේ. වාහනයක් ඉදුවට පස්සේ ඔයගොල්ලෝ සල්ලි දීලා වාහනේ හදනවා කියන්නේ අනිවාර්යයෙන්ම වෙන තැනකට දෙමුත් එහෙම කොහොමද හදයි කියලා මම නම් දන්නේ නැහැ. කැටලෝලින් හදායිද මොනවා කරයිද කියලා දන්නේ නැහැ. අනිවාර්යෙන් කොහේ ඉදුවත් කමන්න ළඟ ඉඳලා ක්වොලිටිටම හදාගන්න සුපිරිටම හදාගන්න යාළුවනේ. ඊළඟ වීඩියෝ එකකින් බලාගමු. අනිත් කොටස අනිවාර්යයෙන්ම දානවා.